ආයිබෝන් යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් ගම්පල හරිත ටීවී YouTube නාලිකාවේ හරිතාවලෝකනය විශේෂාංගයෙන් අද ඔයාලට ගේන්න හිතුවා කඩුපහර කියන ශාකය පිළිබඳව. ඉතින් ඔයාලා දැකලා තියෙනවද කඩුපහර ශාකයක්? ඉතින් මේ තියෙන්නේ කඩුපහර ශාකයක්. ඉතින් මේක ඉතාමත්ම ඖෂධීය ගුණ තියෙන ශාකයක්. කැලෑවේ වැවෙන්නේ. ඉතින් ඉන්ට්‍රෝ වීඩියෝ එකෙන් පස්සේ මම ඔයාලට මේ ශාකය පිළිබඳව විස්තරයක් ගෙන එන්නම්. රැඳිලා ඉන්න ගම්පල හරිත ටීවී YouTube නාලිකාව සමගින්. මෙම කඩුපහර ශාකය සම්පූර්ණ ශාකයම භාවිතයට ගන්න පුළුවන් ඉතාමත්ම ඖෂධීය ගුණ සහිත ශාකයක්. කඩුපහර අඟල් 12-16ක් පමණ උසට වැවෙන කුඩා බහුවාර්ෂික පැලෑටියක්. කුඩා පැලෑටි ආකාරයෙන් මෙන්ම සමහර විට වැලක් ආකාරයෙන්ද වර්ධනය වෙනවා. මෙහි මුදුන් මුල ඉතාමත්ම ශක්තිමත් පත්‍ර සරල ඒකාකාර හැඩයක් ගන්නවා. කොළවල අග කොටස අණ්ඩාකාරයි. පත්‍ර උඩ සහ යට පෘෂ්ඨ දෙකේම බූව දක්නට ලැබෙනවා. පත්‍රයේ යටපැත්ත දම් පැහැයෙන් හා උඩ පැත්ත තද කොළ පාටින් යුක්ත වෙනවා. ශීර්ෂක ඵල රාශියක් ඇති මෙම කඩුපහර ශාකයේ මල් දීප්තිමත් රෝස පැහැයට හුරු දම් පැහැයක් ගන්නවා. මෙම ශාකයේ ඖෂධීය ගුණ රෝග රසකට ගුණදායක වෙනවා. ඉන් කිහිපයක් නම් මල ද්‍රව්‍ය ඉක්මනින්ම පිට කිරීමට උදව් වෙනවා. ඇස්වල රෝග වලට ගුණදායකයි. ඒ වගේම ඇස් පෙනීම වර්ධනය කරනවා. උණ තත්ත්වයන් සුව කරන්න පාවිච්චි කරනවා. සුව නොවන කැස්ස සුව කර ගැනීමට යොදා ගන්නවා. කොළවල යුෂ ඇස් දැවිල්ලට අගනා උසුවක් වෙනවා. තුවාල සුව කිරීමට ගුණදායකයි. සර්ප විෂට පැත්තා සහ ගෝනුසු විෂට ශනික ප්‍රතිකාර විදිහට යොදා ගන්නවා. කැඩුම් බිදුම් වෙදකමට යොදා ගන්නවා. මාන්දම් රෝගයට ඉතා ගුණදායකයි. කඩුපහර ශාකය අත් බෙහෙත් විදිහට යොදා ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් බලමු. සාමාන්‍ය සුළු තුවාල වලට ලේ නතර කරන්නට කඩුපහර කොළ තලලා තුවාල මත තබනවා. කඩුපහර අමු කහ අමු ඉඟුරු සුදු ලූණු එක පමණටගෙන තල තෙලින් මලවලා බැඳීමෙන් තුවාල සුව වෙනවා. කඩුපහර ශාකය ඇල්දියෙන් අඹරා ආලේප කිරීමෙන් පත්තෑ ගෝනුසු සහ ගරුඬ විෂ සමනය කරනවා. කඩුපහර තම්බාගත් ජලයෙන් සේදීමෙන් හොරි දද වන කුෂ්ඨ වගේ දේවල් සුව වෙනවා. කල්ගත වූ සුව නොවන කැස්ස තත්ත්වයන් ඇති විට කඩුපහර කොළ අමුයෙන් සම්බෝල ලෙස හදලා කෑවොත් සුව වෙනවා. මෙවැනි ගුණ ඇති කඩුපහර ශාකය ආහාරයක් විදිහට පිළියෙල කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ ගැන අපි දැන් බලමු. කඩුපහර කොළ වැඩිපුර පොඩි නොවන විදිහට අරගෙන කුඩාවට ලියලා පොල් රතු ලූණු අමු මිරිස් ලුණු දෙහි උෂ ටිකක් එකතු කරලා කලවම් කරලා සම්බෝල ලෙස සකසාගෙන කන්න පුළුවන්. ඒ වගේම මේක මැල්ලුමක් විදිහට හදා ගන්නත් පුළුවන්. ඒ කලින් කිව්ව විදිහටම සකසාගෙන සම්බෝල සකසාගත් ආකාරයටම සකසාගෙන තරමක් මලවලා මැල්ලුමක් විදිහටත් ආහාරයට ගන්න පුළුවන්. ඊට අමතරව කඩුපහර ශාකයේ පත්‍ර සහ ලපටි දඬු කොටලා යුෂ අරගෙන පොල් කිරි සමග මිශ්‍ර කරලා කැඳ විදිහට හදාගෙන රසවත්ව පානය කරන්න පුළුවන්.